stocking sales report purchase orders හදාගන්න බලමු මේ ඔක්කොම තියෙන එක මෙන්න මේ tab එක ක්ලික් කරාම මේ ඔක්කොම එකට තියෙනවා මෙතන stocking එක තියෙනවා sales return එක තියෙනවා මෙතන purchase return එක මෙතන තියෙනවා purchase order එක මෙතන දාගන්න පුළුවන් අපිට set කරලා යාගේ බාණ්ඩ දාලා මෙතන payment credit paid එක දාලා save කරාම යාගේ product එක add වෙනවා උදාහරණයකට මෙයාගේ අපි තුමු මේකෙන් 10ක් ගන්නවා කියලා එසේ ගන්න 10ක් අරගෙන ඒක pending credit දාලා ඒක stock update කරනවා ඒක update වෙනවා purchase order update මෙතනදී යාගේ ගත්ත එකම බලාගත්තම පුළුවන් මෙතන දැන් ගත්තේ number 3 මේක අපිට return purchase return එකක් දාගන්න ඕන select supplier අපම යාගේ list එක create වෙනවා නැත්නම් select supplier නැතුව මෙතන එක select supplier තමයි list එක create වෙනවා number කැමති එක අපිට return කරන්න පුළුවන් උදාහරණයකට මේකෙන් 5ක් return කරනවා quantity එක 10ක් අපි 5ක් return කරනවා ඒක total එක මෙතන refund amount මෙතන හැදෙනවා මෙතන cash refund කරනවාද එයාගේ reduce the vendor balance එක reduce කරනවාද select කරලා save return දැම්මම automatically select වෙනවා අපි ආයේ ඒකට select supplier එකක් තමයි නේ දැන් 10 පෙන්න මේක 5 පෙන්න return එක sales return එකතර ගන්න එහෙමයි අපි කලින් දාපු sales history එකක් number 8 මෙයාගේ number 8 bill එක අපේ මේ customer එක කාසක් void කරන්න හරුණා වුණා දැන් ගියා එතන bill number එක ගහන්න search invoice දාපුවම bill එනවා එතන product එක එයාගේ ඒක ගැහුවා reason එක දෙන්න මොකද reason එක return reason එක දීලා process කරාම admin password එක දෙනවා password එක confirm කරනකොට are you sure want to return stock it will be කියලා yes කියලා confirm කරනවා return amount මෙතන